සුබම සුබ උදෑසනක් ඔයාලට. ඉතින් හුඟ කාලෙකින් නේද උදේම අයිස් කියුබ් සත්කාරය කරලා මම මේ ලෑස්ති වෙන්නේ තවත් ජීවිතේ ලස්සන දවසක් ගත කරන්න. අපේ මුහුණ තමා අපේ ප්‍රතිබිම්බය වෙන්නේ. ඒ ප්‍රතිබිම්බය අපි ලස්සනට තියාගත්තොත් තමා හැමෝම අප කෙරෙහි ප්‍රියමනාප බවක් ඇති කරගන්නේ. ඉතින් කොණ්ඩෙත් ලස්සනට පීරගෙන මම මේ ලෑස්ති වෙන්නේ උදෑසන ආගමික වතාවත් සිද්ධ කරන්න. ඒ අදාළ වත් පිළිවෙත් කරලා මේ ලස්සන දවසට මම ලෑස්ති වෙන්නේ මගේ සිත සංසුන් භාවයට පත් කරගෙන. ඒ ආගමික වතාවත් වල යෙදලා විනාඩි 5-10ක් භාවනා කරන්න මම අමතක කරන්නේ නැහැ. එයින් මගේ මනසට මහත් සැනසුමක් ගෙන එනවා. ඒක වචනයෙන් විස්තර කරන්න බෑ. ඊට පස්සේ අපි උදේම ගියා අපේ පුංචිගේ පොඩි පුංචි අපේ නැති වුණා. එයා අන්ත්‍රා වුණ නිසා එයාගේ අත් දවසේ උදේ හීල් දානේ පන්සලට දෙන්න. මේ ඉන්නේ මගේ ලොකු පුංචිගේ දුව. මේ තියෙන්නේ අපේ ගමේ ප්‍රධාන විහාරස්ථානය. හරිම ලස්සන සිත නිවන පරිසරයක් තමා තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්නකෝ දවසක ඇවිල්ලා ඒ ලස්සන විඳලා යන්න. මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට අපේ පන්සලේ ලස්සන වීඩියෝ එකක් ඒ සුන්දරත්වය පෙන්වන්නම්කෝ. ඊට පස්සේ දවල් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දීපු දානේ තමයි මේ ඉන්නේ අපේ නංගී. හවස ඇවිල්ලා කඩල පිටි සත්කාරයක් කරගත්තා මම මුහුණට. මොකද මගේ මුහුණ ටිකක් ඩල් ගතියක් ඇති වෙලා තිබුණේ. ඒ නිසා මම හිතුවා ස්වභාවික සත්කාරයක් කරගන්න ඕනේ කියලා. මම කඩල පිටි ටිකක් කස්තුරි කහ ස්වල්පයක් දෙහිවැෂ ටිකක් එකතු කරලා මේ ස්වභාවික පැක් එක සාදාගත්තා. මම මේකට වැඩිය කස්තුරි කහ එකතු කරේ නෑ. මොකද කස්තුරි කහ ගොඩාක් එකතු කරොත් මූණ වේලෙන්න බලනවානේ. අනික අපි දෙහිත් එකතු කරන නිසා කස්තුරි කහ ගොඩාක් එකතු කරගන්නේ නැහැ. අනික මේ දෙහිලෙලි කවදාවත් එසි කරන්න එපා. අපේ මේ නියපොත්තු පිරිසිදු කරගන්න හොඳම ස්වභාවික සත්කාරයක් තමයි මේ දෙහිලෙලි. ඕනෙම නම් මේකට අපිට පුළුවනි කිරි සල්පෙකුත් එකතු කරගන්න. තෙල් අධික මුහුණක් නම් කිරි එකතු කරගන්න එපා. ඒ වෙනුවට මී පැණි සල්පයක් එකතු කරගන්න. මේ විදිහට සාදාගත්තු මිශ්‍රණය හොඳට මික්ස් කරගන්න. මේ ස්වභාවික සත්කාරයෙන් අපේ මූණේ තියෙන අඳුරු ලප අඳුරු ගතිය ගොඩාක් දුරට අඩු කරන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන්ම දන්න දෙයක්. විනාඩි 15ක් 20ක් තියලා ඊට පස්සේ මුහුණ සෝදලා රෝස වතුරෙන් ටෝන කරගන්න. මේ බලන්නකො වෙනස. නිතරම තමන්ව ප්‍රියමනාපව තියාගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මම මිදුලට ටිකක් ආවා. මේ බලන්නකෝ. මම මේ ගහේ නම නම් දන්නේ. ඔයාලා දන්නව නම් කමෙන්ට් එකක් දාන්නකෝ. අවස තේ වෙලාවෙත් පුංචි රස කැවිල්ලක් එක්ක තේ එකක් බීලා අම්මත් එක්ක මල් නෙලන්න ගියා හවස ආගමික වතාවත් සිද්ධ කරන්න. දවස අවසානයේ මේ විදිය තමයි
ගත වුණේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. එතෙක් තෙරුවන් සරණයි.